පුංචිකාලේ ඕලු නිලු අතින් කරද්දි කවුද පොට්ටුව මෙතන උසයි කිය. මන් දැන් මේ ඉන්නේ පොට්ටුවේ නටු හරියද? අමුසේ ඉන්නේ ගොබේ හැයි. හරි අමුතු දැනන්නේ. ඔව්. ඔයත් එන ආදලේ ඉන්නවා නේද? ඔව්. මට උඩ මම ප්‍රොමෝෂන් වලට ඔළුවක් උනට හැම පාරම මෙතෙන්ට පේනවනේ. මං කීයට ඉන්නට බඩගාපු හැම හොට්ටයක්ම මෙතෙන්ට පේනවා. මේ මෙතෙන්ට අපි ගමක් පේනවද? අමුසේ කොහෙද? පදවි. අනුරාධපුරේ. පදවිය පේනනම් අමුසේට අගහරු වලවත් නගින්න වෙනවා. මේ ගන්නේ අඟහරු එක වගේ තමයි. මට තාම අති. අමුසේ වෙන්ටෝ කරන්නේ මම. සර්. මම මේ හිතුවේ මොකද? ඒක තමයි යුනිෆෝම් එක. ඒක තමයි නේද? මගේ බැගී නාන්දල් ගන්න ඕනේ කියලා බයි. අපේ පැත්තේ ඉන්න අලිස්. මොන අලිස්? පස්සේ කරන්නේ අලියෙක්ද මැස්සෙක්ද? ඒවයි. දැන් ඔය කොහොම කියන රැප් එකක් තිබුණා. රැප් එක? ජොබ් එක ඕනේද? යෝ මේ තමයි තාත්තා යගේ පුතායි කලේ කොලට එක ගියේ හරියම රුවේ ලෙඩ ගැන කවදාවත් කතා කරේ නෑ මම ඔය කියන්න හවසට ආවෙත් නෑ යෝ නංගි බාන කීයද සර් මේ අය තරහා ගන්න පුරුදු වෙනවා අන්න කොහොමද සර් වගේ තරහා කතා කියන්නේ සිම්පල් වචන තමයි මේක අපේ හරුනේ Tamuseke amma අනේ සර් අපි අම්මා අයින් කියලා මේ වැඩේ කරමුකෝ සර් නේ අපි අම්මා මේකට ගාව ගන්න දෙමු සලුවෙක් නැද්ද ගන්න කො එක මාපිස් කොකුලානේ අන්න නවත්තර කියන්න බරක් ගන්න Tamuseke අම්මට අමාරු වෙනවා ඉන්න ට්‍රේනින් එකේ හොඳම හරියේ මේ මුක්ක ට්‍රේනින් මට උන්නේ නෑ අපෝ නෑ ඕනු Tamuseke අම්මා මැරෙනකයි ආතල්ලගේ සින්දුවක් කියන්නේ එච්චරයි My putih, banyak my putih. Tapi yang mana tadi? වේදනාවක් තරහගන්න බැරුව අරාවේ නිකන් හොදන්න කියපු මගේ අම්මව නතර කරන්න කියලා මම කෑ ගහලා නැති අනේ කවුරුත් හිටින්නේ නැහැ නතර කරන්න මං ගැන කවුරුත් හිතුවේ නැහැ මං ගැන කවුරුත් හිතුවේ නැහැ